කත්මාරුවේ සිරිදම් මහමුදුරුවෝ නැත්නම් අද කී දෙනෙක් නම් බුදුදහම අමතක කර අමනුෂ්‍ය වගේ හැසිරෙයිද? බුදුදහම විනාශ වෙගෙන යද්දී ලංකා මාතාව කළා වූ පිනකින් අප ලංකාවේ වැඩ වාසය කරමින් සිටියා වූ කත්මාරුව ගමේ පුන්සඳ උන්වහන්සේගේ දෙමාපියෝ නිසා, සොයුරා නිසා, ඒ ධර්ම දේශනාව නිසා අප මුළු මහත් ලංකාවම උන්වහන්සේගේ බණට, කටහඬට, රුවට, සිනහවට වශී වෙලා. අනේ හාමුදුරුවනි, මතු බුදු බව ලැබේවා හාමුදුරුවනි කරන්නා වූ අනගි මෙහෙවරට. ජාතියාගම් හේතුවකින් තොරව කතෝලික මුස්ලිම් මිනිසු පවා ඔබ වහන්සේ පැවසූ ධර්ම අසනවා, පිළිගන්නවා, ඒ ධර්මයේ පිහිටනවා. අප ගෞතම සමිඳුන්ගේ උතුම් සද්ධර්මය ලොව පුරා සිරී ගොස් ඇත. මේක නම් හාස්කමක් හාමුදුරුවනි. ඔබ වහන්සේට බෙහෙවින් පින් කත්මාරුවේ සිරිදම් ස්වාමීන් වහන්සේ